ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා My Diaries YouTube channel එකට. ඔන්න ඉතින් මං අද මගේ පළවෙනි වීඩියෝ එක අරන් ආවා මම පෙනී ඉන්න මගේ YouTube channel එකෙන් ඕගොල්ලෝ වෙත. ඉතින් මම අද මේ වීඩියෝ එකේ තියෙන්නේ මං අලුතෙන් පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක් ගැන. මම විස්තර කරන් යන්නම්කෝ මගේ YouTube channel එක ගැනයි. අද මම මේ කරන්න යන දේ ගැනයි. මෙහෙමයි ඉතින්. මම මේ අද කරන්න හදන්නේ අපේ උඩ තට්ටුව සුද්ධ කරනවා. ඇත්තම කිව්වොත් සුද්ධ කරනවා කියන්නේ මේකේ උඩ තට්ටුවේ මගේ කාමරය හදන වැඩේ තමයි අපි පටන් අරන් තිබුණේ. දැන්ට මාස 6කට විතර කලින් අම්මයි මායි එකතු වෙලා ගල් ගෙනල්ලා උඩ තට්ටුව වැඩ පටන් ගත්තා. හැබැයි ඒක වැඩ නතර වුණා. ඒකට එක හේතුවක් උනේ අපේ අම්මගේ සෞඛ්‍ය තත්ත්වය. අම්මා බයිපාස් එක සර්ජරි එකක් කරලා ඒකේ දැන් නම් මාස 5ක් වෙනවා කරලා සර්ජරි එක. මාස 3ක් යනකම් ඉතින් එයාට වැඩ කරන්න බෑනේ. සාමාන්‍ය දිනෙදා එයාගේ වැඩ කටයුතු ටික විතරයි කරන්න පුළුවන්. ඉතින් ඒ වැඩත් එක්ක මගේ උඩ තට්ටුවේ කාමරය හදන වැඩේ නතර වෙලා තිබුණා. ඉතින් දැන් අම්මගේ සෞඛ්‍ය තත්ත්වයත් හොඳ අතට ආවයින් පස්සේ අම්මයි මයි තීරණය කරා අපි උඩු තට්ටුව හදන්න. උඩු තට්ටුව ඉතින් හදන්නේ මගේ කාමරේ තමයි. ඉතින් ඔන්න මායි අම්මා එකතු වෙලා මේ ඉතින් උඩු තට්ටුව ක්ලීන් කරනවා. අපේ වැඩේ පටන් ගන්න. දෙපැත්තේ අපේ ගේ දෙපැත්තේ හරියට කොස් ගස් තියෙනවා. කොස් ගස් 4ක් 5ක්ම. ඉතින් ගොඩාරියක් කොස් කොළ එකතු වෙලා වැටිලා තිබුණා. ඉතින් මුලින්ම අපේ වැඩේ පටන් ගන්න කලින් අපිට ඕන උනේ උඩු තට්ටුවේ සම්පූර්ණයෙන්ම තියෙන කොස් කොළ ටික අයින් කරලා අතු ගාලා පිරිසිදු කරගන්න. ඉතින් ওই වැඩේ පටන් ගත්තා මායි අම්මයි එකතු වෙලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩේ යන්නේ. දැන් ඉතින් මගේ මේ ප්‍රොජෙක්ට් එක ගැන කිව්වොත් එහෙම මේ වැඩේට ශ්‍රමදායකත්වය වැඩිපුරම දෙන්නේ මම තමයි. අම්මත් එක්ක උදව් කරනවා. දැන් ඔය අපි යම් ප්‍රමාණයකට ගේ වටේ බිත්ති ටික බැඳගෙන තියෙන අපි කිව්වට බාස් කෙනෙක් තමයි බැන්දේ. මම කරේ ඉතින් අත් උදව් දීපු එක. දැන් බැඳගෙන තියෙනවා බිත්ති. ඊළඟට දැන් තව ටිකක් ඉතිරි වැඩ කටයුතු තියෙන ගැන වහල ගහන එක වෙනකම් වැඩ කටයුතු ටිකක් තියෙනවා. ඒ වැඩ ටික පටන් ගන්න තමයි අපි මේ මූලාරම්භයක් ගන්න හදන්නේ. ඔන්න ඔය විදිහට කොස්කොළ ගෝණි නම් තිබුණා 4ක් විතර එකතු කරගන්න තරම් කොස්කොළ තිබුණා. මේ කොස්කොළ එකතු කරගෙන යන්නේ ඉතින් අම්මගේ වගාවට. අපේ කෙසෙල් ගස් තියෙනවා. ඒවට ගොඩක් හොඳ පෝරක් තමයි මේ කොස්කොළ. ඒ අතර ඉතින් අපේ සූකිරි පූසත් ඇවිල්ලා එහෙම මෙහෙන් දුව දඟල ඉන්නවා. එයා ඉතින් වැඩ ටිකක් වැඩි කරලා දෙන එක තමයි කරන්නේ ඇවිල්ලා. ඔන්න ඔහොම ඉතින් ওই වැඩේ පටන් ගත්තායින් පස්සේ මම කියාගෙන යන්නම්කෝ මගේ ප්‍රොජෙක්ට් එක ගැන. මේක මං ඇත්තටම මේ මගේ උඩු තට්ටුව හදන වැඩේ පටන් ගනිද්දි මට ඕන උනේ අර වින්ටේජ් ස්ටයිල් එකට හදාගන්න. හැබැයි ඉතින් ඒකට ඕන ගඩොල් ගන්න එකේ ප්‍රශ්නයක් තිබුණා. ඒ කියන්නේ ගඩොල් බඳින එක සම්බන්ධව ඒකේ වැඩ කරන බාස් එක්ක කතා කරාම මේගොල්ලෝගේ අදහසුත් එක්ක බලලා අන්තිමට අපි තීරණය කරා සිමෙන්ති ගල් වලින්ම බඳින්න. ඉතින් දැන් සිමෙන්ති ගල් වලින් බැඳලා මං ආස විදියට මගේ කාමරය හදාගන්න වැඩේ තමයි ඊළඟට ලොකුම ප්‍රශ්නයක් උනේ. කොහොම හරි ඉතින් මම Pinterest app එකෙන් තමයි ගොඩාක්ම අයිඩියාස් ගත්තේ. කොහොමද ප්ලෑන් කරගන්නේ මොන වගේවත් එකතු කරන්න කියලා. මේකේ ප්ලෑන් එක නම් මට ආස විදියට තමයි මේක ප්ලෑන් කරගත්තේ. ඉතින් ඔන්න ඔය විදියට මේ වැඩ ටික කරගත්තා. පස්සේ කියන්නේ අපි මේ ගල් බැඳලා ඉවරනයින් පස්සේ මට එක තැනක් හම්බුණා. අර සම්පීඩිත ගඩොල් කියලා තියෙන්නේ මේ පස් වලින් හදන අන්න එහෙම ගඩොල් තියෙන තැනක්. හැබැයි ඉතින් ඒක හම්බ වෙනකොට අපි ගේ මේ මට්ටමට මේ වැඩ ටික ඉවර කරලා තිබුණා. ඉතින් ඒක නිසා ඒ අදහස අත්හැර ගන්න වුණා. නමුත් මම බලාපොරොත්තු වෙනවා මගේ මේ ගෙදර මේ දාලා තියෙන ජනෙල් වලට ඒ සම්පීඩිත ගඩොල් පාවිච්චි කරලා කවුරු නිර්මාණය කරන්න. ඒක ඉතින් ඉස්සරහ වීඩියෝස් වලින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්.
මම මොකක්ද කරන්න යන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදියට අස් කරගන්න ගමන් අම්මයි මායි කතා වෙන්නේ දැන් ඊළඟට මොකද්ද කරන්නේ ඔන්න ඔයගේ කාරණා ගැන. ඇත්තම කිව්වොත් අපි මුල් අදියර විදියට ගේ වැඩ පටන් ගනිද්දි මුලින්ම ගෙනාවේ සිමෙන්ති ගල් 1000ක්. ඉතින් සිමෙන්ති ගල් 1000ක් ගෙනල්ලා 800ක් විතර මම තනියම ඇද්දා උඩ තට්ටුවට. 200ක් විතර තව අය උදව් වෙලා ඇදගත්තා. ඔය ඉතින් අපේ සූකිරි පූසා තමයි ඔය ඇවිල්ලා බලන්නේ මොකද මෙතන වෙන්නේ කියලා. එයාට ඉතින් හරි රාජකාරී. අපි වැඩක් කරනකොට එයාට ඇවිල්ලා උපදූප හොයන්න ඕන. ඔයගොල්ලන්ට පේනව නේද ඔන්න ඔය කණ්ඩයක් උඩ හාන්සි වෙලා ඉන්න තවත් පූසාමි කෙනෙක්. ඒ තමයි අපේ ගෙදර ඉන්න ස්වීටි පූස් මහත්තයා. එයාගේ රාජකාරිය තමයි අපි මොකක් හරි කරනවා නම් එතන ඈතින් ඉඳගෙන ඒක දිහා බලාගෙන සුපර්වයිසර් වැඩේ කරන එක. සූකිරි පූසා ඉන්නවා පල්ලෙහා. එයා උත්සාහ කරනවා අර ස්වීටිත් එක්ක දඟලන්න. උනාට ස්වීටි ලොකු හින්දා එයා වැඩිය කැමති නෑ සූකිරි පූසත් එක්ක දඟලන්න. ඔය අතර ඉතින් මම ෆෝන් එක අරන් ඇවිල්ලා ස්වීටියගේ පුංචි වීඩියෝ එකකුත් ගත්තා. එයා හරි මහංකාර පූස් පැටියෙක්. පූස් පැටියෙක් නෙවෙයි එයා පූස් මහත්තයෙක්. සූකිරි පූසා පල්ලෙහා ඉඳගෙන බලාගෙන ඉන්නවා ස්වීටිය දිහා. ස්වීටියා ගණන් ගන්නේ නෑ සූකිරි පූසාව. සූකිරි පූසා පොඩිනේ. අරයා ලොකුයි. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් අපි ආයෙ අපේ කතාවට යන්කෝ. එතකොට ඉතින් මේ අපි මං කිව්වනේ අපේ ගෙදර මගේ කාමරේ වටේ තමයි බැඳගත්තේ කියලා. මට ඕන විදියට හුලං කවුළු වෙන විදියටයි ජනෙල් දෙන විදියට තමයි හදාගත්තේ. හැබැයි එහෙම හැදුවට වහලා ගහන්න යද්දි ප්‍රශ්නයක් එනවා කිව්වා මැද බිත්තියක් ඕන වෙනවා කියලා. දැන් ඉතින් මම මේ ගල් වගයක් අස් කරන්නේ අපේ මැද බිත්තියක් බැඳ ගන්න ඕන වහලට සපෝට් එකක් විදියට. එන්නේ වැඩේට තමයි ඉතින් මේ අපි අස් කරන්නේ. ඔන්න ඔහොමයි ඉතින් ඒ කතාව. තාම ඉතින් බඩු ටික අපි උඩට ඇදගත්තේ නැහැ. අපි කිව්වට ඉතින් මම තමයි අදින්නේ. අපේ අම්මා තමයි සපෝට් එකක් දෙන්නේ මට. ගල් අදින්න ඕන, වැලි අදින්න ඕන. ඊට පස්සේ මේකේ අර කොන්ක්‍රීට් එකක් යනවනේ. අඩි 8 උසින් අන්නේ කොන්ක්‍රීට් එකට වෙනම කැටගල් අදින්න ඕන. මෙටල් කියන ඒවා. ඔන්න ඔහොම තමයි ඉතින් වෙන්නේ. සුපුරුදු පරිදි ශ්‍රමදායකත්වය තමයි මගෙන් ලැබෙන්නේ. තාක්ෂණික දැනුම සහ ඉතිරි වැඩ ටික ඉතින් මේක බඳින්න එන බාස් මහතුරු ටික තමයි ඒක දන්නේ. ඔන්න ඔහොමයි ඉතින් අපේ රාජකාරිය උනේ. අස් කරනවා ඉතින් ඉවරයක් නෑ. මොකද මේක මේ දැන් මාස 2-3ක්ම සුද්ධ කරන්න බැරි වුණා උඩ තට්ටුව අම්මගේ අසනීපත් එක්ක. ඉතින් ඒ නිසා හොඳටම ජරා වෙලා පහුගිය කාලේ වැස්සක් තිබුණා. වැස්ස නිසා දියසෙවිල් බැඳිලා එහෙමත් තිබුණා. ඉතින් කොන්ක්‍රීට් එක පිහදාලා ඒ දියසෙවිල් බැඳිච්ච ඒවායි ඔක්කොම ටික ඉතින් එකතු කරන අතර මේ ගල් වගයක් වැටලා තිබුණේ. ඒ ටිකත් අස් කරනවා අම්මයි මායි. මේවා මේ කණ්ඩි වහලා තිබුණා පොලිතින් වලින්. පෝර බෑගුයි ඉටිකොල වලිනුයි. ඒවා අර අධික අවුවට නිරාවරණය වෙලා ඒවා හොඳටම දිරලා පොඩි කෑලි වලටම කැඩෙන තරමටම. ඉතින් ඒවත් මේ ඔක්කොම අයින් කර අතු ගාස් කරලා දානවා. මේ ඒවා ඉතින් තියෙන එකත් කරදරයක්නේ. ඒක නිසා. ඔන්න ඔහොම තමයි මේ වැඩේට දැන් අපි දෙන්න පැය එකමාරක් විතර තිස්සේ කරනවා. ඉතින් තවත් තියෙනවා මේක කරගෙන යන්න. මෙන්න මේ වගේ තවත් වීඩියෝස් මං ඉස්සරහට ගෙන බලාපොරොත්තු වෙනවා මගේ channel එකෙන්. ඕගොල්ලොත් එකතු වෙන්න මගේ channel එකත් එක්ක. My Diaries channel එකත් එක්ක එකතු වෙන්න. මං ගැන කියන්නම්කෝ. මෙහෙමයි. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාන ශිෂ්‍යාවක්. ඉතින් මේ අපේ ගේ හදන්න පටන් ගත්තේ මම 3 වෙනි වසරේ එන්නකොට. ඒ කියන්නේ කොරෝනා කාලේ වගේ. ඉතින් එතකොට රටේ ආර්ථික තත්ත්වය වෙනස් වෙලා තිබුණා. බඩු ගන්න බැරි තිබුණා. මොකද කොරෝනා වලින් පස්සේ ආවනේ ආර්ථික අර්බුදයත් එක්ක ප්‍රශ්න. ඔය ඔක්කොම තියෙද්දි තමයි අම්මයි මායි තීරණය කරේ අපේ ගෙදර හදන්න. ඉතින් ඇත්තම කිව්වොත් ඒ කාලේ වෙනකොට අපිට
මූලිකම දේ තිබුණේ අපේ අවශ්‍යතාවය. අපිට ගෙයක් හදා ගැනීමේ අවශ්‍යතාවය තමයි ප්‍රධානම උනේ. ආර්ථික තත්ත්වය කොච්චර අඩු මට්ටමක තිබුණත් අපි දෙන්නගේ මූලික අවශ්‍යතාවය උනේ ගේ හදන එක. ඔන්න ඉතින් ඒ හින්දා අපි දෙන්න ඒ අභියෝගය බාරගත්තා. අම්මා තමයි ගොඩාක් දේවල් වලදී මූලිකත්වය දීගෙන වැඩේ කරේ. මං කරේ ඉතින් මගේ ශ්‍රමදායකත්වය දීපු එක. ඔන්න ඔහොම ඉතින් සිමෙන්ති නැතුව, ගල් නැතුව, පෝලිං වල ඉඳගෙන කොහොමින් හරි බඩු ටික එකතු කරගෙන අම්මයි මායි අපේ ගෙදර යටටට්ටුව හදාගත්තා. සාමාන්‍යයෙන් අපිට පදිංචි වෙන්න පුළුවන් මට්ටමට වටේ බිත්ති බැඳලා තමයි අපි ගෙදරට පදිංචි වුණේ. එතකොට ඒ කාලේ වෙනකොට මේ ජනෙල් දොරවල් එහෙම හදාගෙන තිබුණේ නැහැ. එක කාමරයක විතරක් ජනෙල් දොරයි හදාගෙන අම්මා පදිංචි වුණා. ඇත්තටම මම හිටියේ නම් කැම්පස් එකේ හොස්ටල් එකේ. මම ඉතින් සෙනසුරාදා හවසට එනවා. ඉරිදා දවසේ ශ්‍රම දායකත්වය දෙනවා ගේ හදන වැඩවලට. ආයි සන්දා උදේම කැම්පස් යනවා. එහෙම තමයි ඉතින් මගේ ජීවිතේ ගෙවුනේ. ඉතිරි දවස් 5ම ඉතින් අම්මා පොඩ්ඩ එයාට පුළුවන් විදියට එයා ගෙදර වැඩ ටික කරා. එයාට පුළුවන් ඒවා එයා කරා. ඊට පස්සේ දැන් තාක්ෂණික දැනුම අපිට නැහැනේ ඒවා කරන්න. එතකොට ඒකට අදාළව ඉතින් බාසුන් කෙනෙකුත් ඇවිල්ලා ඒගොල්ලොන්ගෙත් සහයෝගය අරගෙන අපි වැඩ ටික කරා. ඉතින් ඒ විදියට අපේ ජනෙල් ටික හදාගෙන යටටට්ටු යම් ප්‍රමාණයකට අපිට පදිංචි වෙලා ඉන්න අපි හදාගෙන තිබුණා. ඊට පස්සේ අපි තීරණය කරා දැන් ස්ලැබ් එකනේ තියෙන්නේ. උඩ තට්ටුව හදලා බිත්ති ටික බැඳලා අපි වහලවත් ගහ ගන්න ඕන කියන තීරණයට ආවා. මොකද දීර්ඝ කාලයක් මේ ස්ලැබ් එක තෙමෙන්න දෙන්න හොඳ නෑ. එතකොට ඒකේ අර සංයුතිය වෙනස් වෙලා ප්‍රශ්න ඇති වෙනවනේ. අන්න ඒ නිසා. ඉතින් උනාට අම්මගේ සෞඛ්‍ය තත්ත්වයත් එක්ක අවුරුදු 1කමාරකටත් වඩා වැඩි කාලයක් මේ උඩ තට්ටුව වැඩ කරන එක පරක්කු වුණා. කොහොමින් හරි ඉතින් ඔය ඔක්කොටම පස්සේ අපි දෙන්න තීරණය කරා මේ වැඩේ පටන් ගන්න. ඉතින් ඇත්තටම මම මේ වීඩියෝ එක ගත්තේ මේ වගේ කලින් ඉඳන් මුලින්දම කරපු වීඩියෝස් තිබුණා. ඒවා අර ක්‍රමවත්ව වීඩියෝ කළා නෑ. මට ඕන උනේ මම ඩිමෝටිවේට් වෙන හැම වෙලාවකම මේ වීඩියෝස් බලලා මං කොච්චර උත්සාහයෙන් වැඩ කර තියෙන කෙනෙක්ද මම මගේ මේ උත්සාහය අතාරින්න ඕනේ නෑ කියන පණිවිඩය මගේ ඔළුවට දෙයි ගන්න තමයි ඇත්තටම මම මේ වීඩියෝ එක හදන්න පටන් ගත්තේ. ඉතින් ඕගොල්ලොත් කැමති නම් එකතු වෙන්න මගේ channel එකත් එක්ක මං කොහොමද ගෑනු ළමෙක් විදියට මේ අභියෝගයන්ට මුහුණ දෙන්නේ සහ මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්නේ කියලා. ඉතින් ඔන්න අපි දැන් මේ අපේ වැඩේ අවසාන භාගයට ළඟා වෙලා තියෙන්නේ. දැන් නම් 6:00ටත් කිට්ටුයි. පරිසරය දැක්කහම පේනවා ඇති අඳුර වැටිගෙන එනවා. ඔන්න ඔය වගේ කොස්කොල මලු 4-5ක් විතරම හම්බුණා. මේවා හොඳ පෝර. ඉතින් අපේ අම්මගේ කෙසෙල් පකාවට. ඒක නිසා මම ඒ ටික ඔක්කොම පෝර බෑග් වලට පුරවලා දැන් මේ පහළට ගෙනියන්න තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අර ඉටිකොල වගේක් තිබුණේ ඒ ටිකත් ඔක්කොම අරගෙන ගියා පල්ලෙහාට. ඊට පස්සේ ඉතින් කොස්කොල ටිකත් අරගෙන ගියා. අන්තිමට මම පෙන්නන්නම් කොහොමද මේ ටික ඉවර අස්කරයින් පස්සේ අපේ උඩ තට්ටුවේ තත්ත්වය කියලා. ඉතින් මේ වගේම තවත් වීඩියෝස් මම මගේ channel එකේ අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ කැමති නම් මගේ වීඩියෝස් බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම. එහෙනම් සුබ දවසක්. ආයි වීඩියෝ එකකින් හම්බ වෙනවා. එතකන් සතුටින් ඉන්න.